කර්මයට අභියෝග කරන්න ඕන. නැත්නම් සමහර අය හරියට උදාසීන වෙනවා කර්මයට ඉඩ දීලා උත්සාහය අතහරිනවා. එහෙමයි ඉන්නවා. මොනවා කරන්නද මේක කර්ම තමයි. නෑ එහෙම නෙවෙයි. උනන්දු උත්සාහය ඇති කරගන්න ඕන. එහෙම ගත්තාම අඟුලිමාල මහරහතන් වහන්සේ 999ක් මිනි මැරුවා. පොඩ්ඩක් හිතන්නකෝ පින්වත්නි 999ක් මරපු එකට සංසාරේ කොච්චර එතනින් පස්සේ දුක් උරුම වෙන්න නියමිතව තිබුණාද? වැඩි ඕනේ මේ බුදුහාමුදුරන්ට බුද්ධත්වයට පත් වෙලා කොණ්ඩේ අමාරුවක් තිබුණා කියලා අහලා තියෙනවනේ. හේතුව එක්තරා භවයක මල්ලවපොර ක්‍රීඩකෙක් පිටගමක ඉඳලා ආපු කොල්ලෙකුට තරහෙන් කොන්ද කැඩෙන්න ගහලා. කොන්ද කැඩෙන්න ගහපු එකේ විපාකේ එහෙම ආවනම් 999 මරපු එකට කොච්චර විඳින්න තිබුණාද? මේ භවයේම 999 මරලා මේ භවයේදීම රහත් වුණානේ. කර්මයට අභියෝග කළේ නැහැ. කර්මයට අභියෝග කළා. විඳින්න වෙච්ච දේවල් වින්දා. පිණ්ඩපාත වැඩලා යනකොට ලේ පෙරාගෙන යන්නේ ගල් ගහලා මිනිස්සු. ඒක හරි. නමුත් බලන්න කර්මයට ඉඩ දීලා හිටියේ නැහැ. 999ක් මරපු භවයේම කර්මයට අභියෝග කළා උපත නැවැත්තුවද නැද්ද? නැවැත්තුවා. උත්සාහයෙන්නේ. උනන්දු වෙන්නේ. ඊළඟට සමහර අය පෙරපිනින්ම ඔක්කොම වෙයි කියලා බලාගෙන ඉන්නවා කිසිම උනන්දුවක් නැහැ. එහෙම වෙන්න එපා. මොකද හේතුව පෙරපින කියලා කියන්නේ වැළලිලා තියෙන නිදානයක්. එක්ක වැළලිලා තියෙන මණිකක්. ඕක ඉතින් වැළලිලා තිබ්බට වැඩක් නැහනේ. පින තියනවාද මණිකක් තියනවාද නිදානයක් උඩද මම වාඩි වෙලා ඉන්නේ කියලා බලන්න මේක හාරන්න ඕන. ඒ කැපකිරීම සමහරු කරන්නේ පෙර පිනට කර්මයට ඕන විදියට වෙන්න ඇතයි කියලා බලාගෙන ඉන්නවා. එහෙම ඉන්න එපා කිව්වා. උත්සාහය උනන්දු උපදව ගන්න.